ප්‍රොජෙක්ට් එකක් කරනවා. ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් තියෙනවා. ආණ්ඩුව මාරු වෙනවා. ප්‍රොජෙක්ට් එක වහනවා. මොකද ඊළඟට ඒකට වෙන්නේ? නෙළුම් කුල්ල හැදුවේ. කට්ටිය දඟනවා නෙළුම් කුල්ල හැද්දේ මේ උඩින්දලා බලන්න කියලා උඩින්දලා බලන් ඉන්න Facebook ප්‍රොෆයිල් එකක් නෑ නෙළුම් කුල්ල හැදුවේ කරන්නයි කියලා. ටෙක්නොලොජි පාක් 6ක් බේස් කරගෙන සූර්යාව, කුරුණෑගල, ගාල්ල, නුවර, නුවරඑළිය, ජෆ්නා ටෙක්නොලොජි පාක් එක කේන්ද්‍ර කරගෙන ටෙක්නොලොජිකල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකට ගෙනියන්න අවශ්‍ය කාරණා එක්ක ඉන්වෙස්ට්මන්ට් වලට හැදුවේ. හැබැයි අන්තිමට මොකද වුනේ? ඒක යහපාල ආණ්ඩුවේ නැවතුණා. ඇයි පෝත් සිටි එක හැදුවේ? පෝත් සිටි එක හැදුවේ රියල් එස්ටේට් ප්‍රොජෙක්ට් එක නෙවෙයි. පෝත් සිටි එක පැහැදිලිවම හැදුවේ ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන්ස් වලට. දැන් මේ කියන ආර්ථික වර්ධනයට යන්නත් GDP එක $180 බිලියන් වලට පරිවර්තනය කරන්නත් ඒක පුද්ගල ආදායම දෙගුණය කරන්නත් පෝත් සිටි එක තමයි ගේට්වේ එක. පෝත් සිටි එක ඇතුලේ එන ඉන්වෙස්ට්මන්ට් වලට අවශ්‍ය කාරණා තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි පෝත් සිටි මොකද කරේ යහපාල ආණ්ඩුව? ඒක නැවතුවා. ගුවන් යානා 22ක් සතියට ආපු මත්තල එයාපෝට් එකේ විගබඩා කරනවා. ඉතින් යාර ගුවන් යානා එනවද? ඒක වෙන්නේ නැහැ. අම්මන්තර වරායට මොකද කරේ? සෙකන්ඩ් තර්ඩ් ෆේස් හදන්න තියෙද්දි ක්‍රේන්ස් එක එන්න තියෙද්දි සමාගමක් ගෙනල්ලා ඒක ආයෝජනය කරනවා කියලා ඒක විකුණනවා.